ගෝවාවල විස්මයජනක සෞඛ්‍ය ප්‍රතිලාභ 9ක්. ගෝවාවල ප්‍රතිලාභ අතරට එහි ඉහළ තන්තු අන්තර්ගතය හෘද රෝග අවදානම අඩු කිරීම සහ ඉදිමීම් දැවිල්ලට එරෙහිව සටන් කරන ඇන්තෝසියානින් වැනි සංයෝගවලින් ප්‍රතිඔක්සිකාරක වැඩි දියුණු කිරීම නිසා ආහාර ජීර්ණය සහ බඩවැල් සෞඛ්‍ය වැඩි දියුණු වේ. එය විටමින් C සහ K වලින්ද පොහොසත් වන අතර පොටෑසියම් සහ මැංගනීස් වැනි පෝෂ්‍ය පදාර්ථ වලින්ද පොහොසත් වේ. ආහාර ජීර්ණ සෞඛ්‍ය ආහාර ජීර්ණය වැඩි දියුණු කරනවා. ගෝවාවල ඇති ඉහළ තන්තු අන්තර්ගතය නිතිපතා බඩවැල් වල චලනය පවත්වා ගැනීමට සහ මලබද්ධය අඩු කිරීමට උපකාර වෙනවා. බඩවැල් බැක්ටීරියා සඳහා සහාය දක්වනවා. ගෝවාවල ඇති තන්තු ඔබේ බඩවැලේ ඇති ප්‍රයෝජනවත් බැක්ටීරියා පෝෂණය කරන පූර්ව ජෛව නාශකයක් ලෙස ක්‍රියා කරනවා. ගෝවා වැනි පැසුණු ගෝවා නිෂ්පාදනද ප්‍රෝබයොටික්ස් ලබා දීන්නට පුළුවන්කම තිබෙනවා. හෘද සෞඛ්‍ය දැවිල්ල ඉදිමුම රෑෂ් ගති අඩු කරනවා. ඇන්තෝසියානින් වැනි ප්‍රතිඔක්සිකාරක මගින් හෘද රෝග වලට සම්බන්ධ දැවිල්ල අඩු කිරීමට උපකාර වෙනවා. කොලෙස්ටරෝල් අඩු කරනවා. සමහර පරීක්ෂණ වලින් පෙනී යනවා ගෝවාවල ඇති ශාක ස්ටෙරෝල් නරක LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට උපකාර වන බව. රුධිර පීඩනය නියාමනය කරනවා. ගෝවා පොටෑසියම් වලින් පොහොසත් වන අතර එය අධිරුධිර පීඩනය අඩු කිරීමට උපකාර වෙනවා. ප්‍රතිඔක්සිකාරක සහ ප්‍රතිගිනි අවුලු වන ගුණාංග නිදහස් රැඩිකලුන් සමග සටන් කරන ස්වභාවය. ගෝවා ශරීරයේ නිදහස් රැඩිකලුන් සමග සටන් කරන පොලිෆනෝල් සහ ෆ්ලේවනොයිඩ්ස් වැනි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී තියෙනවා. දැවිල්ල ඉදිමුම අඩු කරනවා. නිදන්ගත රෝග සමග සම්බන්ධ දැවිල්ල ඉදිමුම අඩු කිරීමට ගෝවාවල ඇති ප්‍රතිඔක්සිකාරක උපකාර වෙනවා. වෙනත් ප්‍රතිලාභ අතර විටමින් සහ ඛනිජ ලවණ වලින් පොහොසත් ගෝවා එය විටමින් C සහ K හි විශිෂ්ට ප්‍රභවයක් මෙන්ම කැල්සියම්, මැග්නීසියම් සහ පොටෑසියම් වැනි අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ වලින්ද සමන්විත වෙනවා. ශරීරයේ බර කළමනාකරණයට සහාය වෙනවා. කැලරි අඩුවීම සහ තන්තු බහුල වීම නිසා ගෝවා ඔබට පූර්ණ බවක් දැනීමට උපකාර වන අතර එය බර කළමනාකරණයට උපකාර වෙනවා. විභව පිළිකා ආරක්ෂාව කුරුස එළවලු පවුලේ කොටසක් ලෙස ගෝවා ඇතැම් පිළිකා ඇතිවීම අවදානම අඩු කිරීමට සම්බන්ධ වෙන්නට පුළුවන්.